Boys, ඉතින් මොකද වෙන්නේ? ඉතින් මචං welcome back to my gameplay videos. ඔන්න ඉතින් අද play කරන්න යන්නේ driving simulator එකේ tour මුඩක්. ඉතින් මචං බලමු මොකද්ද මෙතනින් තෝරගන්නේ. අද මචං යමු අපි පොල් හේනට නේ. චුට්ටි දුරක් යන් වීඩියෝ එකක් දාන්න බැරි වුණා ඉතින් මචං. ඔඩ ඇඩ්ඩක් කියහන්කෝ. හරි මචං ඉතින් ඔන්න සවුන්ඩ් එනවද දන්නේ බලමු. එහෙනම් ඇති කියලා මම හිතනවා මචං ඔය ගානට තියාගමු. ඔන්න ඔය ගානට තියාගමු. හරි මම ඉතින් කෝ ස්ටාර්ට් කරලා ගමුකෝ වාහනේ එහෙම. සුපිරියක් තමයි ඉතින් මචං. අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න මතක කරන්නත් එපා. ඒ වගේම මේ වීඩියෝ like කරලා comment කරලා එකතු වෙන්න. මචං අපි දැන් යන්න හදන්නේ කොහටද? පොල් හේනෙට මචං. හරි මචං අදත් යන්නේ අලු රජිනිම තමයි ඉතින්. වෙනස් කරන්න වැඩ නැහැ නේ බං ඉතින්. පස්සේ වීඩියෝ වෙනස් කරමු ඉතින් මචං. මං හිතන විදිහට මේ දවස් දෙක තුනකින් ගෙන එක වීඩියෝ එකක් තුකෝ. ඔව් බං ඉතින්. හරි බං ඉතින් මට එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ බං මේ කඩවල තුලට යන්න බැරි. දැන් මෙතන මාතර බෝධිය කියලා දාලා දෙනවා පාල වැහෙන කේටි. මෙතන මාතර බෝධියක් ඇත්තෙම නැද්ද? බෝධියක් නම් පේන්නම නෑ මට. එතන බෝධියක්ද වෙන ගහක්ද තියෙන්නේ? නිකන් ගහක් ඉන්නේ නේ. හරි හරි. ඒක ඇතුළට යන්නත් බෑ බං ආතල් ලෝකයයි. තම්බ්නේල් එකේ ඔයගොල්ලෝ දැක්ක විදිහට නෑ ඉතින් ඒක තමයි. හරි මචං ඉතින් අපි ජෙට් එක ගියන්කෝ. ඊට ඔයගොල්ලන්ට මම රෙකෝඩ් කරන එකේ පුංචි වෙනසක් පේනවනම් ඒ වෙනස අම්මට. ඒ වෙනස පොඩ්ඩක් කමෙන්ට් කරන් යන්න. මොකද්ද වෙනස කියලා. හරි. වෙනස මොකද්ද කියලා කමෙන්ට් කරන් යන්න අනිවාර්යෙන්ම. ඔයගොල්ලන්ට පේන්න ඕනේ අනිවාර්යෙන්ම. ලොකු වෙනසක් තියෙනවා මචං ලොකු නෑ පුංචි වෙනසක්. හරි වෙනස ඉතින් තාජුට්ට දුරයිද බං? අම්මලා සිරි මචං පොට් එකට ඔන්න ඉතින් පේනවනේ. ඔය සිග්නල් දාලා මම දැක්කනේ අපි මාර්ග නීති පිළිපදිනවා බං. ඒ මෙහෙම නෙවෙයිනේ පොල් ලේනට යන්න තියෙන්නේ නේ. කොහොම හරි මචං පොල් ලේනට නම් ඔය පේනවා ඇති. දැන් ඉන්නේ මචං අපි පොල් ලේන බීච් එකේ. ඩොසිරාවටම මොකද්ද මම යන්නේ? අහවලනේ ලස්සනනේ. එනේ ඉතින් මචං අපි බලමු. බලන්න නම් දෙන්නේ. ඉතින් බීච් එක තමයි බලන් දෙන්නේ. නැත්නම් අපි පාක් කරගමුකෝ. හරි ඔන්න ඉතින් පාක් කරා. මට හරි බං ඉතින් මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන්ම like කරලා comment කරන්න. ඒ වගේම share කරන්න මතක කරන්න එපා. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න. අපේ channel එකේ subscribe 100ක් යවුවා. එහෙනම් ඉතින් කොල්ලෝ අදට අපි